ඔයාලට කොහොමද? හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නා නේද? ඔන්න මම අද මගේ hair journey එකේ part 1 වීඩියෝ එක අරගෙන ආවා. අපි බලමු මම මුලින්ම මගේ කොණ්ඩෙට කරන ට්‍රීට්මන්ට් එක මොකක්ද කියලා. මම හිතුවා මුලින්ම මම මගේ කොණ්ඩෙට high protein mask එකක් දානවා කියලා. ඒ නිසා මම අද මගේ කොණ්ඩෙට බිත්තර, මුරුංගා සහ යෝගට් මිශ්‍ර කරලා hair mask එකක් දාන්න තමයි හදන්නේ. මුලින්ම මුරුංගා කොළ ටික අරගෙන ඒ ටික හොඳින් සුද්ධ කරලා සෝද ගන්න ඕනේ. මොකද ඒකේ පිටිපස්සේ සත්තු ඉන්නවනේ. ඒ නිසා ඒක හොඳට බලලා සෝද ගන්න ඕනේ. ඒ වගේම මේ මුරුංගා කතුරු මුරුංගා නෙවෙයි. අර කරල් හැදෙන මුරුංගා జాතිය තියෙන ඒ කොළ තමයි අපි ගන්න. ඊට පස්සේ ඒ කොළ ටික හොඳින් බ්ලෙන්ඩර් කරලා හරි එයාට වංගෙඩිය කොටලා හරි ගන්න පුළුවන්. ඒක කොටලා අරගෙන ඒ කියන යුෂ ටිකට ඔයා බිත්තරයක් දාලා ඒක හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ ඒකට යෝගට්ටියකුත් මිශ්‍ර කරලා ඒක හොඳින් හදා ගන්න පුළුවන්. මුරුංගා වල තියෙන විටමින් A, B, C, E, අයන් සහ සින්ක් වගේ පෝෂක පදාර්ථ නිසා කොණ්ඩේ මුල් ශක්තිමත් කරලා නව කොණ්ඩේ වර්ධනයට උදව් කරනවා. ප්‍රෝටීන සහ අයන ඉහළ වශයෙන් තියෙන හින්දා කොණ්ඩේ ශක්තිමත් කරලා කොණ්ඩේ වැටීම අඩු කරන්නත් මේ මුරුංගා අපිට උදව් වෙනවා. බිත්තර කියන්නේ ඉහළ ප්‍රෝටීන මූලාශ්‍රයක් නැති ඒකෙනුත් කොණ්ඩේ වර්ධනයට ඉතාම වැදගත්. යෝගට් කොණ්ඩේ සහ ස්කැල්ප් සෞඛ්‍යයට හොඳ නැචරල් ට්‍රීට්මන්ට්ස් එකක්. ඒකේ තියෙන ප්‍රෝටීන, ලැක්ටික් අම්ල, විටමින් හින්දා කොණ්ඩේ ශක්තිමත් කරලා මෘදු කරන්න පුළුවන්. ඒ වගේම යෝගට් වල විටමින් B5 නිසා කොණ්ඩේ වර්ධනයටත් උදව් වෙනවා. දැන් ඔයා මේ හදාගත්තු මිශ්‍රණය හොඳින් අපි ස්කැල්ප් එකට උරා ගන්න විදිහට කොණ්ඩේ බෙදලා කෑලි කෑලි වලට බෙදලා හොඳින් ඒක උරා ගන්න විදිහට අපි ආලේප කර ගන්න ඕනේ. ඒක ඔයාට ඇඟිලි තුඩු වලින් හරි එහෙම නැත්නම් ඩ්‍රොප් එකක් පාවිච්චි කරලා හරි ඔයාට ඒ ටික ගා ගන්න පුළුවන්. ඉතින් මේ මගේ hair journey එකේ part 1 වීඩියෝ එකනේ. අපි මේ විදිහට ට්‍රීට්මන්ට්ස් කරලා අපි දිගටම බලමු මගේ කොණ්ඩේට මොකද වෙන්නේ, අපිට මේ හැම දෙයකින්ම ප්‍රතිඵලයක් තියෙයිද කොහොමද කියන එක අපි බලමු. ඔයගොල්ලොත් කැමති නම් මාත් එක්ක එකතු වෙලා දිගට මේ ට්‍රීට්මන්ට්ස් කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ hair journey එක ඉවරුණාට පස්සේ ඔයගොල්ලන්ට මේක මට ප්‍රතිඵලයක් තිබුණොත් ඔයාලටත් පටන් ගන්න පුළුවන්. මම හිතනවා කොණ්ඩේ වැවිලා තියෙද්දි මම මේ ට්‍රීට්මන්ට්ස් කරා කියනට වැඩිය මම කොට කොණ්ඩේ මේ විදිහට තියනකොට මේක දික් වෙන ගමන්ම ඔයගොල්ලන්ට මම කරපු දේවල් මේ විදිහටම අරගෙන යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉස්සරහට මගේ කොණ්ඩේ දික් වෙනවද නැද්ද කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේක ඔයාලටත් හොඳ වෙයි කියලා. ඉතින් ඒ නිසා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාත් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනින්ම හමු වෙමු. hair journey එකේ part 2 හරි day vlogs එකක් හරි අරගෙන මම ඉක්මනින් මෙන්නම්. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. වගේම ගොඩාක් ආදරෙයි.